මෙම උතුම් වැඩසටහන් නැරඹීමට පෙර ධම්මගයාව නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ සමගම ඇති බෙල් අයිකන් එකද ක්ලික් කරමින් වැඩසටහන අවසානයේත් අපත් සමග රැඳී සිටින්න. සිල් දෙනාට මුතුම් වූ තෙරුවනේ ආශිර්වාදයත් විශ්ව මාතාවගේ ආශිර්වාදයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් තවත් ඉතාමත් සුළු මොහොතකින් පුණ්‍ය කාලය උදා වීමට නියමිතයි. ඒ උතුම් වූ අවස්ථාව තුළ විශ්වමාතා විශ්ව ආකර්ෂණ දැහැන 108 වතාවක් සජ්ජායනා කරන්න ඊට ප්‍රථමව ඔබ විශ්ව මෛත්‍රී භාවනාව වඩලා ඉන් අනතුරුවයි එම සුවිශේෂී මහා බලාධික දැහැන සජ්ජායනා කරන්න ඕන 108 වතාවක්. ඒ වගේම ඉන් අනතුරුව උදාවන සියලුම නැකත් උදාවීමත් සමගම විශ්වමාතා විශ්ව ආකර්ෂණ ඒ මහා ආශිර්වාද දැහැන 3 වතාවක් සජ්ජායනා කළා. නැකත් උදාවත් සමගම ඒ සියලු කටයුතු සිදු කරන්න. ඒ වගේම උතුම් වූ බුද්ධ රත්නය වෙනුවෙන් පහනක්, ඒ වගේම ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වෙනුවෙන් ශ්‍රී විෂ්ණු දිව්‍යමය පහනත්, උතුම් වූ විශ්වමාතාව වෙනුවෙන් විශ්වමාතා පහනත් දල්වන්න. එම පහන් ත්‍රිත්වය ඔබ දැල්විය යුත්තේ අලුත් අවුරුදු උදාව සිදුවන නැකත් වේලාවේදී පමණක්මයි. ඒ උතුම් වූ අවස්ථාව තුලත් අලුත් අවුරුද්ද උදා වීමත් සමගම එම නැකත තුල බුද්ධ රත්නය වෙනුවෙන්, ශ්‍රී විෂ්ණු දිව්‍ය රත්නය වෙනුවෙන් සහ විශ්වමාතා රත්නය වෙනුවෙන් පහන් 3 දල්වලා නැවත වාරයක් විශ්වමාතා විශ්වාකර්ෂණ ආශිර්වාද දැහැන 3 වතාවක් සජ්ජායනා කළා. අනිකුත් සියලුම කටයුතු සිදු කරන්න. මේ මහා ආශිර්වාදයක් බවට පත්වේවි. මේ පිළිබඳව සියලු විස්තර සහිත වැඩසටහන අප ධම්මගයාව නාලිකාව තුල ඇති බවත් ඉතාමත් කරුණාවෙන් අප මතක් කර සිටිනවා. सर्व विश्व शुभ बल आकर्षणम, सर्व शुभ विश्व शक्ति आकर्षणम, सर्व विश्व शुभ धन बल आकर्षणम, सर्व विश्व शुभ सौभाग्य आकर्षणम. नमो विश्वमाता. स्वस्ति स्वस्ति स्वस्ति. नमः.